අද සමාජයේ වැදගත් කාන්තාවක් යනු කවුද? ඇය කවුරුන් විය යුතුද? ඇය කියන්නේ කෙනෙක්ට හොඳට සල්ලි තියෙන්න ඕනේ, විලාසිතා ගැන දැනුමක් තියෙන්න ඕනේ කියන එකද? එහෙමත් නැත්නම් මනා පෞරුෂයකින් යුක්තව හා විශ්වාසයෙන් හා අන් අයව ආකර්ෂණය කරගන්න පුළුවන් විදියට හැසිරෙන කෙනෙක්ද? අද අපි කතා කරමු. එවන් වැදගත් කාන්තාවකගේ ප්‍රධාන ලක්ෂණ 5ක් ගැන. සරල බව සහ පිළිවෙල. වැදගත් කාන්තාවකගේ පළමු හා ප්‍රධානතම ලක්ෂණය වන්නේ සරල බව සහ නිරන්තරයෙන් පවත්වාගෙන යන පිළිවෙලයි. ඇය කිසිදා අවුල් සහගත හෝ අපිරිසුදු පෙනුමකින් නොසිටී. ඇගේ පෞරුෂය ඉස්මතු වන්නේ ඇගේ පෙනුමෙන්. පිළිවෙලට සහ පිරිසිදුව සිටීම. මෙය අලුත් ඇඳුම් ඇඳීමෙන් පමණක් කළ හැකි දෙයක් නෙවෙයි. පිරිසිදු මදින ලද ඇඳුම් ඇඳීම, හිසකෙස් පිළිවෙලකට සකස් කර ගැනීම, මනා ලෙස පවත්වාගෙන යන සම, පිරිසිදු දත් සහ නියපොතු මේ හැම දෙයක්ම මෙයට ඇතුළත් වෙනවා. අධික ලෙස ආභරණ හෝ වේශ නිරූපණය නොකිරීම. less is more යන සංකල්පය ඇය අනුගමනය කරයි. ඇය දන්නේ තමාට ගැළපෙන දේ තෝරා ගැනීමටයි. තමන්ට ගැළපෙන ඇඳුම් විලාසිතා හඳුනා ගැනීම. ඒ විලාසිතා ප්‍රවණතා පිටපස හැඹා යෑමක් නොව තමන්ගේ සිරුරට සහ පෞරුෂයට ගැළපෙන තමන්ට විශ්වාසයක් වෙන දෙන ඇඳුම් තෝරා ගැනීමයි. මනා හැසිරීම සහ කතාව. වැදගත් කාන්තාවක් යනු ඇගේ හැසිරීම සහ කතා විලාසය තුළින් අන් අයගේ ගෞරවය දිනා ගන්නා කෙනෙක්. ඇය සෑම විටම ආචාරශීලී. කටහඬ පාලනය කර ගැනීම, කෑගැසීමෙන් රළු වචන භාවිතයෙන් ඇය වළකී. මෘදු, පැහැදිලි හා සංසුන් ස්වරයකින් කතා කිරීම ඇය සතු විශේෂ ලක්ෂණයකි. අන් අයට ඇහුම්කන් දීම. සංවාදයකදී තමන් පමණක් කතා නොකර අනෙක් අයට කතා කිරීමට ඉඩ දීම සහ ඔවුන්ගේ අදහස් වලට ගරු කිරීම. ආචාරශීලී වචන භාවිතය. ස්තුතියි, කරුණා කරලා, සමා වෙන්න වැනි වචන ඇයගේ වචන මාලාවට නිතරම එකතු වෙනවා. ඕපාදුප සහ අන් අය විවේචනය කිරීමෙන් වැළකී සිටීම. ඇය කිසිවිටක අන් අයගේ අඩුපාඩු හෝ පෞද්ගලික කරුණු ගැන කතා කරන්නේ නැහැ. ආත්ම විශ්වාසය. වැදගත් කාන්තාවකගේ පෞරුෂයට විශාල ශක්තියක් ගෙන එන්නේ ඇයගේ ආත්ම විශ්වාසයයි. ඇය තමා කවුදයි හොඳින් දන්නා අතර තමාගේ හැකියාවන් ගැන විශ්වාස කරනවා. මනා ඉරියව් පවත්වාගෙන යෑම. කෙලින් සිට ගැනීම, හිස කිලින් තබා ගැනීම සහ ආත්ම විශ්වාසයකින් ඇවිදීම. අන් අයගේ දැස් දෙස බලාගෙන කතා කිරීම. මෙය තමන්ගේ විශ්වාසය සහ අවංක භාවය පෙන්වන ප්‍රබලම සංඥාවකි. තමන්ටම කරු කිරීම. තමන්ගේ සීමාවන් හඳුනා ගැනීම සහ තමන්ට වැදගත් දේ වෙනුවෙන් පෙනී සිටීම. තමා අන් අය සමග සසඳා නොගැනීම. ඇය දන්නේ ඇය අද්විතීය බවයි. අන් අයට කරු කිරීම. සැබවින්ම වැදගත් කාන්තාවක් යනු තරාතිරම නොබලා වයස, ජාති, ආගම් භේදයකින් තොරව ඕනෑම අයෙකුට ගරු කරන කෙනෙක්. ඇගේ කරුණාව සහ සංවේදී බව ඇයව තවත් අලංකාර කරනවා. සෑම අයෙකුටම එකසේ සැලකීම. කාර්යාලයේ පියන්වරයාගේ සිට ඉහළ නිලධාරියා දක්වා ඕනෑම අයෙකුට ඇය ගරු කරනවා. සංවේදී වීම සහ අන් අයගේ හැඟීම් තේරුම් ගැනීම. අන් අය දුකෙන් හෝ අපහසුතාවයෙන් සිටින විට ඔවුන්ට උපකාර කිරීමට උත්සාහ කිරීම. අන් අයගේ අදහස් වලට සවන් දීම සහ ඒවාට ගරු කිරීම. තමන්ගේ අදහසට විරුද්ධ අදහසක් වුවද එයට ගරු කිරීමට ඇය දනී. කරුණාවන්ත වචන භාවිතය. අන් අයව දිරිමත් කිරීම සහ ඔවුන්ට සුබ පැතීම ඇය නිතරම සිදු කරනවා. නිරන්තරයෙන් අලුත් දේ ඉගෙන ගැනීමට උනන්දු වීම. පොත් කියවීම, ප්‍රවෘත්ති නැරඹීම, අලුත් කුසලතා ඉගෙන ගැනීම යන දේවල් ඇය විසින් සිදු කරනු ලබනවා. තමා අවට ලෝකය ගැන දැනුවත් වීම. සමාජ, දේශපාලනික, ආර්ථික සිදුවීම් ගැන යම් අවබෝධයකින් ඇය නිරතුරුවම පසු වෙනවා. ඒ වගේම තමාගේ අදහස් පැහැදිලිව අන් අය වෙත ඉදිරිපත් කිරීමේ හැකියාවද ඇය සතු වෙනවා. මෙම ලක්ෂණ 5 එක රැයකින් ඇති කරගත හැකි දේ නෙවෙයි. නමුත් නිරන්තරයෙන් පුරුදු පුහුණු වීමෙන් අපිටත් එවැනි වැදගත් කාන්තාවක් බවට පත්වීමට පුළුවන්.
වැදගත් කාන්තාවක් යනු තමන්ටත් අවට සමාජයටත් වටිනාකමක් ගෙන දෙන ආදර්ශමත් චරිතයක් බව මතක තබා ගන්න. ඔබත් එවැනි කාන්තාවක් වීමට උත්සාහ කරන්න. නැවත මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න.